අද වෙනස්ම විදියකට මං හිතුවා නෙල්ලි මාළුවක් හදන්න. නෙල්ලි කියන්නේ මෙවුවා මල් නෙල්ලි. මල් නෙල්ලි කියනවා බික් නෙල්ලි කියනවා. ඔන්නම නෙල්ලි ටිකක් කඩාගෙන අපි මේක හොදලා වංගේ ටිකට දාගන්න ඕනේ. අඹුල් කෑමක් මමයි හම්බෙන්ටි අම්මලාට එහෙම හදලා දෙන්න. නියම මාළුවක් මේක. මෙහෙම දාලා වංගේ ටිකට දාලා මිරිස් ලුණු කුඩු සීනි දාලා මේක අපි සාමාන්‍ය කොටා ගන්න ඕනේ. කියන්නේ ගොඩක්ම කොටා ගන්න එපා. නෙල්ලි ගෙඩිය තැල්න තරම් සාමාන්‍යයෙන් කොටා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටිකක් වෙලා කොටා ගත්තාම එන්න මේ බලන්න. ඔන්න ඔය ගන්න. කෙටිච්ච නැති ගෙඩි තියෙනවා. දැන් අපි නෙල්ලි මාළුව හදමු. මේ විදිහට තෙල් ටික රත් කරලා සුදුණු දාලා ඒකටම අබා ටිකක් දාලා සුදුණු ටික කරගෙන අබ ටිකක් දාලා ඔන්න ඔහොම අබ ටික වුණ කරපින්කේ අම්මිරිසුයි රාම්පේ දී ලුණු කොහොම එකතු කරලා හොඳට කලවම් කරනවා. හොඳට කලවම් කරනවා. අඹරල්ල වගේම තමයි මේ නෙල්ලි මාළුවත් ගොඩක් අය කන්නේ නැහැ. මෙන්න මේ විදිහට තුන පාන් හැන්දා මිරිස් කුඩු හැන්දයි. මිරිස් කුඩු මේකටත් අපි එකතු කරගන්න නෙල්ලි වංගෙඩි දාලා කොටනකොට අපි එකතු කරගත්තා. ඔක්කොම හොඳට කලවම් කරලා අපි කොටාගත්ත නෙල්ලි ටික එකතු කරගන්න. මෙන්න මේ ගෙඩියක් කරලා කලවම් කරන හොඳට. ඔන්න අපි නෙල්ලි ටික පොඩ්ඩක් කලවම් කරලා රස කෑමක් මේක ගෙදර හදලා බලන්න. ඔන්න අපි දැන් සීනි ටිකක් එකතු කරනවා. සීනි ටිකක් අඩිය එකතු කරගන්න ඕනේ. මොකද නෙල්ලි ගොඩක් ඇඹුල් නින්දා මල් නෙල්ලි කියනවා මේවට බික් නෙල්ලි කියනවා. ඔය පැත්තට මේවා කියන්නේ බික් නෙල්ලි කියලා. ඔන්න ඔය විදිහට රස බලලා ඇඹුල් රස වැඩි නම් සීනි ටිකක් එකතු කරගන්න. නැත්නම් ගොඩක් ඇඹුල් රහයි මේ නෙල්ලි. දැන් ඒකලා අපි වහලා තිනවා ටිකක් කළා මේක තැම්බෙන්න. එන්න බලන්න නෙල්ලි මාළුව. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ නෙල්ලි මාළුවක් ගෙදර හදලා බලන්න. කාලා බලන්න මා රසයි එකට ගුණයි. අඹරල්ල වගේම තියෙයි. එහෙනම් ආයෙත් අපි මේ වගේම හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට බොහොම ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.